කරගන්න මේ සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි. සාංසාරික භවයෙන් මුදවනා මෘදු සුවය බෝපතක දැවටිනා සුළඟක්සේ බුදු සිරිපතුල නැමද ගන්නට බැතියෙන් මල් පිපි බුදුන් පිදුමට මග බලන භක්තිය සාදු නද දෙමින් ජීවිත නිර්වාණයට සාදුකාර දෙන සියලු සත්වයන්ට නිවි නිවි සැනසෙන්නට බුදු ගුණ බුදු බණ ඇසෙන කාලයේ බුදු පියාණෙනි ඔබ වහන්සේගේ පා කමල් මේ බැතිකියෙන් පුදන්නටයි අපගේ සූදානම. සාරා සංකේය කල්ප ලක්ෂයක් පෙරුම්දම් පුරා ලෝතුරු බුදු බවට පත් වුණා වූ අප මහා තථාගත අමාමෑණියන් වහන්සේටත් උන්වහන්සේ විසින් දේශනා කරන ලද 84000ක් ශ්‍රී සද්ධර්මස්කන්ධයටත් උතුම් වූ මහා සංඝරුවනටත් අපගේ নমස්කාරය වේවා. බරණැස ඉසිපතනාරාමේදී පළමු ධර්ම දේශනාව සිදු කළා වූ මෙවන් උතුම් පොහෝ දිනක ලෝකයට නැවුම් වූ දර්ශනයක් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ තුලින් අපගේ සංස්කෘතිය, සભ્યත්වය, සාර ධර්ම ධනාත්මක පරිවර්තනයකට ලක් කරන්නේ අපව නිවන් මගට යොමු කරවන්නටයි. ගීතයකින් අපේ සිතට රසාස්වාදය ගෙන දෙනවා. නමුත් බොදු බැති ගීතයකින් දහමේ අමා රසය කැටිකොට සප්ත ස්වරයන් හා මුසුකොට රැගෙන එන්නේ සෞන්දර්ය පමණක් නොවේ, ජීවිතයේ යථාර්ථයයි. බොදු බැති ගීතයකින් ඔබගේ චංචල හදවතට සිල් සුවඳක් රැගෙන එනවා. මොකක්ද මේ සිල් සුවඳ කියන්නේ? ඒ වචනයෙන් විස්තර කරන්නට අමාරුයි. ඒ වුණත් ඔබ මෙතෙන් සිට හෝරා කිහිපයක් ධානයකට සමවැදුණාක් මෙන් බොතු බැති ගීතාවලිය සමග සාවධානව රැඳෙන්නේ නම් ඔබගේ හදවතට සිල් සුවඳ දැනෙනවා නොඅනුමානයි. එසේනම් සුවහසක් බුදු ගුණ ගයන්නට මෙත් සිතින් නේගී අසන්නට සිත් සිල් සුවඳින් පුරවා ගන්නට සාදුකාර දීපේ වන්න මේ උතුම් බුදු ගුණ ගයනා සන්ධ්‍යාවයි. අපගේ සිරිත තමයි සෑම සුබ කටයුත්තකදීම උතුම් සිද්ධියකදීම ජය මංගලානි කියා සුබ පැතීම. මේ උතුම් බුද්ධානුභාව බලයෙන් සිත් net පහන් වේවා. තණ්හාව උපාදානය වියකේවා. මුළු හෙළ දෙරණටම ඒ ආනුභාවයෙන් ජයෙන් ජයම වේවා. ඔබටත් අපටත් ඔබ ආයතනයටත් බුද්ධානුභාව බලයෙන් සියලු යහපත උදා වේවා. හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානි.
ප්‍රශංසා ජයකේ දසතින් ගලා චීනමායා සදාරා සිංහල පොදුගේ කසාවතේ සලකුණවන පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමියන් මේ වෘතාන්තය ලස්සන පදපෙළක් විදිහට ගීතයට නගති. එච්.එම්. ජයවර්ධනයන් සුමිහිරි සංගීතය මුසු කරනවා. එදා කරුණාරත්න දියුල්ගණය ගැයූ ඒ ගීය බොදුසිත නිවමින් අද දවසේ බැතිබරව ගයන්නට සෙමෙන් නැගෙනත් පොළසන් හඬකින් යසංග තස්මික දෙනුවන්ට ආරාධනා කරමු.
අපේ ප්‍රාණය තන අග පිනි බින්දුවක් වගේමයි. මලෙන් රොන්බන බඹරා ටික වෙලාවකින් මැරී වැටෙනවා. මේ දේවල් ඔබට තේරෙවි. ඒ නිසාම බුදුන් වහන්සේ උගන්වන්නේ මනකොට සොයා බලා අවබෝධ කරගන්න ලෙසයි. එවිට ඔබට නිවන් මඟට පිවිසෙනු ඇත. ඒ උතුම් සද්ධර්මය කරුණාරත්න අබේසේකරයන්ගේ පද රචනයෙන් හැඩව PLA සෝමපාල මහතාගේ තනුලංකාරයෙන් රස කෙනෙද්දී බොදු ගී කලාවේ මහා පෞරුෂ මොහිදින් බෙක් මහතාගේ ගායනයෙන් හැඩූ ඒ ගීතය අද දින බී කුෂාන් ජිමුත්ගේ හඬින් හැඩ කරන්නටයි මේ ඇරයුම. Mudunge ama
අසම සම ඒ මුනිంద్రයන් වහන්සේ පුදන්නට ප්‍රේමනාත් චෛතලිකයන් ලියූ පදපෙළ මනරම් සංගීතයන් ඔපවත් කළේ ප්‍රේමසිරි කේමදාසයන්ය. එදා සුජාතා අත්නායක නම් වූ ගායන වේදිනිය විසින් ගැයූ මනරම් ගීය අද දවසේ විහඟි නිමාෂා සිත් නිවමින් ගයද්දී දෙසවලින් පමණක් නොව හදවතින් ඒ ගීය අසන්නට සැරසෙමු. අතරමඟදී අපට ලැබුණු මේ මිනිස් ජීවිතය තෘෂ්ණාවේ රැහැනින් බැඳී මිරිකෙන විට, දැවෙන විට, තැවෙන විට බුදු හිමියන්ගෙන් සොයන්නෙමි මම සරණක්. ඔබ වහන්සේගේ ධර්මස්කන්ධය තුලින් හබලක් නැති ඔරුවක් ඇති මිනිසුන් වෙතින් වෙරළක් ඇති මේ සංසාර දනව්ව තුල අසරණ වෙලා වගේ දැනෙනවා මගේ බුදු හාමුදුරුවනේ. ඉතින් රබුක්කන සිද්ධාර්ථ හිමිගේ පද රචනයෙන් ගුණදාස කපුගේ මහතාගේ සුමිහිරි සංගීතයෙන් හා ගායනයෙන් හැඩ වූ මේ සුමිහිරි ගීතය ගායනයට ඔෂිත ගිහාන්ටයි මේ ඇරියුම. Hiç
මිනිසුන් වෙති වෙරළක් මේ සසර දනෝයේ අපි අසරණ වෙලාගේ හිතට දැනෙනවා බුදුහාමුදුරනේ අපි අසරණ වෙලාගේ සිතට දැනෙනවා බුදුහාමුදුරනේ ගෙදරක් නැති ගමනක් දෙති පෙරසක් මේ සසර දනෝයේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරනේ අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදුහාමුදුරනේ මේ ඇසල සඳට කතා කළ හැකිනම් අපට කියාවි අපේ අමා මෑණියන් වහන්සේගේ ඉපදීම බුදු වීම මාර පරාජය සිදුවනු විදිහ. ගුණ සුවඳට දම් සුවඳට සිල් සුවඳට මුසු වූ දිව්‍ය මන්ත්‍රයක් වේනම් ඒ බුදුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයයි. ඒ සද්ධර්මය මුවින් මුවනගමු. සෝමා දහමේ ස්වභාවය දේශනා කළා වූ බුදු හිමියන්ගේ ඒ බණ පද රඹකන සිද්ධාර්ථ හිමියන් පද පෙළකට නගද්දී සංගීතවේදී ප්‍රේමසිරි කේමදාසයන් සුමිහිරි සංගීතය යොදනවා. එදා මාලනී බුලත් සිංහල ගායන වේදනීය ගැයූ ඒ මනරම් ගීය එච්චල් මොබයිල් බැතිගේ සරණිය සරසමින් ජනදි විහංගාගේ හඬින් අසමු. අපි පසු පස්සේ
පසු පස්සේ පිපෙනවා මලකට ගලනවා දොළකට දැනෙනා බුදු ගුණ නොදෙවෙන මිනිස්සුනි කොයි ලොව යන්නේ මරණින් පස්සේ පවුනවා අපි පසු පස්සේ පසු පස්සේ පිපෙනවා මලකට ගලනවා දොළකට දැනෙනා බුදු ගුණ නොදැනෙන මිනිස්සුනි කොයි ලොව යන්නේ මරණින් පස්සේ පින් පවුනවා අපි පසු පස්සේ